ඔබට ඕන තරම් මිත්‍රයෝ හම්බෙනවා ඇති. මෙන්න මේ මිත්‍රයෝ ඔබට ඕන තරම් උදව් කරනවාත් ඇති. මේකතුරු මෙන්න මේ මිත්‍රයෝ අතරේ කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ හරියට ඇත්තු අතරේ ගජමුතු තියෙන ඇතෙක් වගේ. මොකද කල්යාණ මිත්‍රවරු හැමෝටම හම්බෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ලේසියෙන් මුණ ගැහෙන කෙනෙක් නෙමෙයි. ඒක අති දුර්ලභ දෙයක්. ඒ අති දුර්ලභ දෙයක් නිසාමයි කියන්නේ ඇත්තු අතරේ ගජමුතු තියෙන ඇතෙක් වගේ තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. හැමෝටම හම්බෙන්නේ නැහැ. ඔබ සසරේ මහා පිනක් කරොත් තමයි එහෙම කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්නේ. එහෙම කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ඔබට යම් කිසි දෙයක් එහෙම නැත්නම් මොකක් හරි දෙයක් නැති වෙලාවක ඒක ගෙනත් දෙන කෙනා නෙමෙයි. ඔබට යම් කිසි උදව්වක් ඕනකට අවිල කරන කෙනාම නෙමෙයි. නේද? ඔබට කොහේ හරි යන් කියද්දි වාහනේ දෙන කෙනාම නෙමෙයි. නේද? ඔබට මොකක් හරි අඩුපාඩුවකදී ඒ අඩුපාඩුව හරි ගස්සලා දෙන කෙනාම නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්වතුනි කෙටියෙන්ම කියනවා ඔබ මේ සසරෙන් එතර කරන කෙනා. නේද? සසරෙන් එතර කරන කෙනා කියන්නේ සසරෙන් එතර කරවන්න මොනවා කියලා දෙන්නවද? සද්ධර්මයේ කියලා දෙන්න ඕනේ. සද්ධර්මයට නැඹුරු කරන්න ඕනේ. පිනට දහමට නැඹුරු කරන්න ඕනේ. අන්න එහෙම කෙනෙක්ට කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. එතකොට ඔබ හිතලා බලන්න ඔබට ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්ද සාමාන්‍ය මිත්‍රයෙක්ද කියලා. එදින් ඔබත් පුළුවන් තරම් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. නේද? මේ අපි ඕන තරම් දැකලා තියෙනවා ඔය පින්කම් කරද්දී දානමාන දෙද්දී එහෙම සමහරු ඇවිල්ලා පුදුමාකාර වෙහෙස මහන්සි වෙලා උද්‍යෝගයෙන් පින්කම් කරනවා. තවත් සමහරු ඒ කට්ටියත් එක්කම ඇවිල්ලා බලාගෙන ඉන්නවා. පැත්ත කරලා නිකන් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේක අවබෝධයක් නැහැ. පින්කම කරන්නේ කොහොමද? ආමුදුගෙන් දාන ටිකක් බෙදන්නේ කොහොමද? නේද? බුදු සත්කාරයක් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් අන්නේ දන්නේ නැති කට්ටියට අපි කියලා දෙන්න ඕනේ නැද්ද? පොඩි කාලෙත් අපිට අම්මලා තාත්තලා පුතේ මෙන්න මේක කරන්න හොඳ නැහැ. මේක කරන්න. නේද? අන්න ඒ විදිහේ දේවල් කියලා දුන්න නිසා තමයි අපි හොඳ විදිහට ජීවත් වෙන්නේ අදට. ඉතින් ඒගොල්ලෝ අපේ මිත්‍රයෝ. හැබැයි කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. නේද? ඒගොල්ලෝ අපිට ලෝකේ ඉන්න විදිය කියලා දුන්නා. ඒ නිසා හොඳ මිත්‍රයෙක්. හැබැයි ලෝකෙන් එතර වෙන විදිය ඒගොල්ලෝ අපිට කියලා දුන්නේ නැහැ. එහෙනම් ලෝකෙන් එතර වෙන විදිය කියලා දෙන කෙනෙක්ට කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. එහෙනම් අර විදිය පින්කමක් කරද්දී සමහරු දන්නේ නැහැ කරන විදිය. එහෙනම් ඔබ නිවැරදි කල්යාණ මිත්‍රයෙක් විදියට එයාලට කියලා දෙන්න. නේද? ඔබ දානේ බෙදනවා නම් දානේ හැන්දක් පූජා කරන්න ඒගොල්ලොන්ට කතා කරන්න. ඔබ පින්කමක් කරන්න පන්සලකට යනවා නම් තවත් යාළුවෙක්ට හරි කතා කරන්න අපි යම් පින්කමක් කරමු. නේද? ඔබ ධර්මදේශනාවක් පවත්වනවා වෙන්න පුළුවන්. අන්න ඒ පවත්වන වෙලාවට කියන්න අපි ධර්මදේශනාවක් පවත්වන එන්න බණ ටිකක් අහන්න. එන්න මේ පින්කමට පොඩ්ඩක් උදව් කරන්න. නේද? කීයකින් හරි ආධාර කරන්න. නේද? ඒ විදිහේ හරි දෙයක්. නේද? ශ්‍රමයෙන් වේවා, ධනයෙන් වේවා, කාලයෙන් වේවා. කාලය, ධනය, ශ්‍රමය. මෙන්න මේ තුන් ආකාරයෙන් පින්කමක් කරතයි. අපිට කතා කරන්න පුළුවන් එන්න ඔයා පොඩ්ඩක් ඔයාගේ කාලය පොඩ්ඩක් වෙන් කරලා මෙන්න මේ පින්කමට උදව් කරන්න. නේද? ඔයාගේ ශ්‍රමයෙන් උදව් කරන්න. ඔයාගේ ධනයෙන් උදව් කරන්න. මෙන්න මේ කොයි ආකාරයකින් හරි අපිට කෙනෙකුගේ උදව්වක් ගන්න පුළුවන්. එහෙම උදව්වක් ගන්න නම් අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයාව පින්නට දහමට නැඹුරු කරවන්න නේද? එහෙම ඒ කට්ටියට උදව් කරලා ඒ කට්ටියට කතා කරලා නේද? පිරිකරක් පූජා කරන වෙලාවක හරි නේද? ඒ ආගාවට අරන් ගිහලා අනේ මේක නත ගන්න. ඒ තමයි මුල. සාදුකාරය තමයි මුල. එයා සාදුකාරයෙන් තමයි මේ ශාසනයට එන්න පටන් ගන්න. එහෙනම් සාදුකාරයක් දෙන තැනට ඔබ වැඩ ඒගොල්ලොන්ට හදලා දෙන්න ඕනේ. අන්න එහෙම කල්යාණ මිත්‍රයෙක් වුණොත් ඒ කට්ටියට සසරෙන් එතර වෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබට හදන්න පුළුවන්. නේද? අපි නැත්තම් අපිම මේකෙන් එතර වෙලා හරියන්නේ නැහැ. නේද? අපිටත් පොඩි කාලේ අපිට හොඳ නරක අම්මලා තාත්තලා කියලා දුන්නේ නැත්නම් අපිත් අනාථයි. අන්න ඒ වගේ මේකෙත් මේ මිනිස්සු හොඳ නරක දන්නවා. හැබැයි එතර වෙන ක්‍රමය දන්නේ නැහැ. එතර වෙන ක්‍රමය ඔබටත් පුළුවන් නම් කියලා දෙන්න ටික ටික හරි. ඒ ක්‍රමය කියලා දෙන තැනට වැඩ හදන්න පුළුවන් නම් ඔබ නියම කල්යාණ මිත්‍රයෙක්. අන්න එහෙම ඔබත් නියම කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒගොල්ලෝ අතින් පින්කමක් කරවන්න, ඔබ පින්කමක් කරද්දී ඒගොල්ලොන්ට කතා කරන්න, ඔබ බණක් අහන්න යද්දී ඒගොල්ලොන්ට කතා කරන්න. ඒ ධර්මදේශනාව පවත්වන්නේ ඔබ නම් ඒකට යාළගෙන් උදව් ගන්න. කාලය, ධනෙ, ශ්‍රමය කියන මේ තුන් ආකාරයකින් උදව් අරගෙන ඒ මිනිස්සුන්ට ටික ටික මේ පින කියන දේ පුරු කරන්න. පින කියන දේ පුරුදු කරන්න. එතකොට ඒ පුද්ගලයාට දවසක ධර්මය අවබෝධ කරගෙන ඔබ වගේ මේ සසරෙන් එතර වෙන්න එහෙම නැත්නම් නිවන් දකින්න පුළුවන්. එහෙම නිවන් දකින්න ක්‍රමයක් ඔබ හදලා දුන්නොත් ඔබටත් ඒක මහා පිනක්. මොකද සසරේ අනාථයෙක්ව සසරේ නාථත්වයට පත් කරනවා නම් මෙන්න මේ සසරෙන් එතර වෙන්න තැනක් එයාට හදලා දෙනවා නම් මේ ගෝරතර සසරෙන් මිදෙන්න හේතුවක් හදනවා නම් ඔබ ඒකාන්තයෙන් නිවැරදි කල්යාණ මිත්‍රයෙක්. එහෙනම් ඔබත් නිවැරදි කල්යාණ මිත්‍රයෙක් වෙන්න නිකම්ම ඉන්න එපා.